ඔබ මේ වන විට දකින්නේ සංස්කරණය නොකළ දර්ශන පෙළක්. මිගොම බන්ධනාගාරය තුල අද වන විට තවත් නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබෙනවා. මේ එහි සංස්කරණය නොකළ දර්ශනයි ඔබ දකින්නේ. මේගමෝ බන්ධනාගාරය තුල යලිත් වරක් නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා. මේ මොහොත වන විට මේගමෝ බන්ධනාගාර පරිශ්‍රය තුල ආරක්ෂාව දැඩි කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය මේගමෝ පොලිස් නිලධාරීන් ඊට අනුයුක්ත කර තිබෙනවා. සෙදෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු මේගමෝ දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබා තිබෙනවා. මේගමෝ බන්ධනාගාරය තුළ යලිත් නොසන්සුන් තත්වයක් අද හටගත්තා. මේ වන විට මෙම නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් තුවාල ලැබූ බන්ධනාගාර රැඳවියන් 8 වන්නේ මේගමෝ බන්ධනාගාර නිලධාරීන් 12 දෙනෙකු තමයි මේ වන විට මේගමෝ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙන්නේ. ඊයේ පස්වරු 1 පමණ වන විට තමයි මෙලෙස බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපාර්ශවයක් අතර නොසන්සුන්කාරී තත්වයක් හට ගැනුණේ. ඉන් පුද්ගලයන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම පුද්ගලයන් 30කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යැවීමටයි කටයුතු කර තිබුණේ.
බන්ධනාගාරය තුළ යළිත් වරක් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ මොහොත වන විට මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ ආරක්ෂාව දැඩි කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය මීගමුව පොලිස් නිලධාරීන් ඊට අනුයුක්ත කර තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 12 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබා තිබෙනවා. මේ ඔබ දකින්නේ සංස්කරණය නොකළ එහි නවතම දර්ශනයි. මීගමුව බන්ධනාගාරය තුළ යළිත් වරක් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබුණා. මේ මොහොත වන විට මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ ආරක්ෂාව දැඩි කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය මීගමුව පොලිස් නිලධාරීන් ඊට අනුයුක්ත කර තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 12 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරේ. තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබා තිබෙනවා. මේ ඔබ දකින්නේ එම උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ දර්ශනයි. මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ පස්වරුවේ දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තා. බන්ධනාගාරය තුළ මේ වන විට දඬුවම් ලබා සිටින රැඳවියන් සහ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම්කාරී තත්ත්වය ඊයේ හටගෙන තිබුණේ. විශේෂයෙන්ම
මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකිරීම තොරතුරු පාවා දීමේ සිදුවීමක් මුල් කරගෙනයි මෙම සිදුවීම හටගෙන තිබුණේ. විශේෂයෙන්ම බන්ධනාගාර ගත කර සිටින මේ වන විට බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් සහ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම ඊයේ හටගෙන තිබුණේ.